මගේ වීඩියෝ බලන මිතුරුනේ මම මේ පෙන්නන්නේ ඉන්නේ මගේ මේ අතේ ඉන්නේ පිඹුරු මේ දාර පිඹුරේ. දාර පිඹුරු පැටියේ තමයි තාමක ඉන්නේ මගේ මේ කරවෙල්ලේ ඉන්නේ මේ ඉන්නේ. ඒ පැටියේ තමයි ඉන්නේ මගේ. මේ බලන්න මේ සතුන්ට බොහොම ඈත යුගයක් තියෙනවා. මේ කියන්නේ මේ සතුන් මරන්න නරකයි. කියන්නේ ඩයිනෝසර්ස් යුගයේ ඉඳලාම ඉන්න සතු ඊටත් වැඩි ඉහළ කාලේ ඉන්න සතුන් තමයි මේ ඉන්නේ. මේ සතුන් මේ බලන්න මේ සතුන් මේ වගේ පුල්ලි තියෙන විශාලත්වයෙන් ලොකුයි. විශාල වශයෙන් ගොදුරු. ඒ වගේම තමයි මේක කට අරලා ඕන ගොදුරක් ගිලින්න පුළුවන්. මේ සතුන්ට පුදුම හයියක් තියෙනවා. ඉතින් මේ වගේ සතුන් මරන්න එපා. උන්ටම ඕන කෙනෙකුට කියන්නේ ඒකයි. අපි මුන් මරන්න ගිහලා මේ නිදහස් කරලා අරගෙන කැලේට මේ කියලා අතාරින්නේ. මේ වගේ අහිංසක සතුන් මරන්න නරකයි. මේ බලන්න මේ සතුන්ගේ හැටි. කොච්චර අහිංසක සතුන්ද ඈ මේ සතුන්ට වදහිංසා දෙන්න නරකයි. මේ සතා ගැන මම පිළිවන් කියලා දෙන්නම් ඔබ සිල් දෙනාට බලන්නකෝ. කියන්නේ පොළොංගු කියලාත් මරලා දාන. මේ පිඹුරෝ මේ වර්ගයේ පිඹුරෝ මේ පිඹුරු වර්ග එක වර්ග දෙකක් ඉන්නවා ලංකාවේ ජීවත් වෙනවා. මේ පිඹුරු වර්ග ලංකාවේ දෙගොල්ලක් ජීවත් වෙනවා. වැලි පිඹුරා කොට පිඹුරා එකම වර්ගයක්. දාර පිඹුරා මේ විශාලයි. මේ සතුන්ට පළල් කරන්න පුළුවන් ලොකු හකු පාළ තියෙනවා. ඉතින් මේ පොළොංගු කියලාත් මේ වගේ පිඹුරු පැටව මරලා දානවා. අපි මරන්න දෙන්නේ නැහැ. උන් මේකත් මේ මරන්න කියලා එම්මෙන් කළා පිටක් තමයි සතුන්. මුන්ට ආතපය දෙක නැහැ. ඩයිනෝසරස් යුගයේ ඉඳලා මේ සතුන් ඈත යුගයේ ඉඳලා මහ පොළොවේ ජීවත් වෙන සතුන් තමයි. ඉබ්බා, කබරයා, මේ ගාවට ඔය තලගොයා, ඒ ගාවට ඔය මේ සිඹුල්ලු අපේ ඈතම අතීතයක් තියෙනවා. අපිටත් වැඩි අතීතයක් තියෙන මේ වගේ සතුන්ගේ. ඒක මම විස්තර කරලා පස්සේ පෙන්නන්න බුදුසාරණයි.